ඉරානයේ හිටපු උත්තරීතර නායකයා එහෙම නැත්නම් සුප්‍රීම ලීඩර් ඝාතනය වී අවසන් කියන එක පිළි අරගෙන තියෙනවා ඉරානය. ඊට අමතරව ඔවුන් ඔෆිෂියලි මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා ඔවුන්ගේ අලුත්ම නායකයා ඔවුන් තෝරාපත් කරගෙන අවසන්. ඔහු තමයි ආයතුල්ලා අල් අරාබි. ඔහු යටතේ තමන්ගේ කටයුතු නිසියාකාරව නැවතත් ආරම්භ කර තිබෙන බවයි ඔවුන් මේ වනකොට ලෝකයට දැනුම් දී තිබෙන්නේ. මේ ආයතුල්ලා අල් අරාබි ඔවුන්ගේ අලුත්ම නායකයා විදිහට ඔවුන් తాවකාලිකව පත් කරගෙන තිබෙන බවටයි ආරංචි මාර්ගවලින් සඳහන් වී තියෙන්නේ. නමුත් මේ ආයතුල්ලා අල් අරාබි මොකද්ද ඇත්තටම කරන්න යන්නේ, මොහුගේ ඊළඟ පියවර මොකද්ද කියන එක තවමත් පැහැදිලිව කිසි තැනක සඳහන් වෙලා නැහැ. නමුත් බ්‍රිතාන්‍ය මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා ඔවුන්ට දකින්නට ලැබී තිබෙනවා ඉරානයේ අලුත් මූවමන්ට්ස් එහෙම නැත්නම් අලුත් දේවල් වැඩ ටිකක් උන් කරන්න පටන් අරගෙන තියෙනවා. මේ කෝක කෙසේ වෙතත් මේ වෝ එක නිමා වෙන පාටක් නම් මේ වෙනකොට පේන්නේ නැහැ. මොකද ටිකෙන් ටික මේ ව්‍යාප්ත වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. ඊට අමතරව මැද පෙරදිග රටවල් අතර අස්ථාවරත්වයක් ඇති වීගෙන තියෙන බවටයි පෙනී යන්නේ. ඒ වගේම තමයි ඉරානයේ තවත් එක් ප්‍රධාන ආගමික මධ්‍යස්ථානයක රතු කොඩිය ඔවුන් ඔසවලා ඔවුන් ලෝකෙට දැනුම් දීලා තියෙනවා ඔවුන් නැවතත් දරුණු ප්‍රහාරයන්ට යුද්ධයකට ලෑස්ති බව. මේ වගේ ඉතාමත් වැදගත් කරුණු රාශියක් තමයි මේ වීඩියෝෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සියලුම කරුණු කාරණා නිවැරදිව සහ පැහැදිලිව දැනගන්න අවසානයේ දක්වා මේ වීඩියෝ බලමු මාත් එක්ක. Hi, අදත් මගේ යාළුවෝ සියලු දෙනා නිමල් කේ YouTube channel එකට welcome කියලා පිළිගන්නවා. ඔයගොල්ලෝ තාමත් අපේ channel එකේ videos බලන්නේ channel එක subscribe කරලා නැතුව නම් අදම channel එක subscribe කරලා bell button එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ එක subscription එකක් උනත් මට ගොඩාක් වටිනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ අවසානයේ දක්වා නරඹලා යාළුවන්ට share කරන්නත් අමතක කරන්න එපා. කලින් වීඩියෝ වල මම කතා කරලා තිබ්බා රුසියාව සහ චීනය මේ වෙනකොට ඉරානයේ සහායට එන බවක් පේන්න තියෙනවා. එහෙම නැත්නම් හොර රහසෙම මොවුන්ගේ යුද්ධ කටයුතු මොවුන් ආරම්භ කරලා තියෙන බව. ඒ වගේම තමයි දින කිහිපයකට ඉහතදී වාර්තා වෙලා තිබුණා. ඔයගොල්ලෝ දන්නවත් ඇති ඉතාමත් සූක්ෂම විදිහට ඇමරිකාවට අයත් නෞකාවක්, විශාල නෞකාවක්. මේ උන් යොදාගන්නේ තමන්ගේ ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහනය කරන්න. හැබැයි මේ නෞකාව සොයාගන්න බැරි විදිහට গুপ্ত විදිහට හිටපු ගමන් අතුරුදහන් වෙලා තියෙනවා. මේකට මොකද්ද උනේ කියන එක තාමත් හිතා ගන්න බෑ. හැබැයි මේ සිදුවීමටත් මේ චීනයේ සම්බන්ධ වීමටත් කිසියම් හෝ සම්බන්ධයක් තියෙන්න පුළුවන්ද කියන එක සම්බන්ධව තමයි අපි තවත් වීඩියෝකින් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි අප්ඩේට් එක තමයි මේ ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ එකතු වෙලා මේ ඉරානයට කරපු ප්‍රහාරය. මේ ප්‍රහාරය කරන්න කලින් මාස 3ක් තිස්සේ ඔවුන් අවබෝධයක් ඇති කරගන්න උන් සාකච්ඡාවක් පවත්වනවා. මේ සාකච්ඡාවෙන් අනතුරුව තමයි ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය ඉරානයේ පිළිබඳ තොරතුරු දැනගෙන මේ ප්‍රහාරය දියත් කරන්නේ. දැනට දේශපාලන විද්වතුන් ප්‍රකාශ කරන විදිහට මේ සාකච්ඡාව උන් ආරම්භ කරේ ඇත්තටම සාකච්ඡාවක් විදිහට නෙමෙයි. මේ අනිවාර්යයෙන්ම උන් ඉරානයට සෙට් කරපු මර උගුලක් විදිහටයි සඳහන් වෙන්නේ. මෙතරම් කාලෙක ඉරානය සහ ඊශ්‍රායල අතර තිබ්බ ගැටලුව අපි සාකච්ඡා මාර්ගයෙන් විසඳගමුයි කියලා මැදිහත් වෙන ඇමරිකා එක්සත් ජනපදය ඕමානය හරහා උන්ට පණිවිඩයක් ලබා දෙනවා. ඉරානයට මේ සාකච්ඡාවට සහභාගී වෙන ලෙස මේ සාම සාකච්ඡාව උන් ආරම්භ කරන්නේ ජෙනීවාවල. මේ සාකච්ඡාවන් තුන්වෙනි අදියට ළඟා වෙනකොට ඇමරිකාව තමන් විසින්ම මේ ප්‍රශ්නේ අවසන් පටන් ගන්නවා. ඒ තමයි ඉරානයෙන් උන් ඉල්ලා සිටිනවා. ඔගොල්ලන්ගේ යුරේනියම් ටෙස්ට් එක වහම නවත්තන්න අවශ්‍යයි. එහෙම නැත්නම් 150කින් ඒක අඩු කරන්න අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි ඉරානය කිසිම හේතුවක් මත මිසයිල් ටෙස්ට් කරන්නට බෑ. එය තහනම් කරන්නට අවශ්‍යයි කියන එකයි ඔවුන්ගේ ඉල්ලීම් අතරින් ප්‍රධානම ඉල්ලීම වුණේ. අපි දන්නවා මේ විවෘත ලෝකයේ තුල එක් රටක ගැටලුවකට එහෙම නැත්නම් තීරණයකට තවත් රටක් මැදිහත් වෙන්නට කිසිසේත්ම හැකියාවක් නැහැ. කිසියම් හෝ හානියක් ප්‍රසිද්ධියේම පේන්නට තිබුණොතින් හැරෙන්න. ඊට අමතරව ඇමරිකාව තවදුරටත් ඉල්ලා සිටිනවා ඉරානයෙන්. ඒ තමයි න්‍යෂ්ටිකාවි ගිවිසුමට ඕන අත්සන් තබන්නට අවශ්‍යයි. ඊට අමතරව ක්ලෝසස් 10 12ක් අඩංගු තවත් ගිවිසුම් කිහිපයකටත් අත්සන් තබන්නට අවශ්‍යයි කියන එකයි ඔවුන්ගේ ඉල්ලීම උනේ. අපි මුල සිටම දන්නවා ඇමරිකා එක්සත් ජනපදයේ ඔවුන් සතුවත් නියුක්ලියර් වෙපන්ස් එහෙම නැත්නම් න්‍යෂ්ටිකාවි තිබෙනවා. නමුත් ඔවුන්ගේ මතයට අනුව ඒ පාවිච්චි කරන්න හැකියාව තියෙන්නේ ලෝකයේම අවසර තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට විතරයි. ඔවුන් විතරයි මානසික මෙහෙයුමකට ඒ පාවිච්චි කරන්නේ. අනිත් රටක් Tamanගේ ආරක්ෂාවට තබාගෙන හිටියොතින් ඒ ලෝකයට තර්ජනයක් විදිහටයි ඔවුන් කවදාත් සැලකුවේ. මෙන්න මේ විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ කරපු ඉල්ලීමට එකඟ වෙනවද නැද්ද කියන එක සම්බන්ධව මේ සාම දූත කණ්ඩායමෙන් ඉරානයේ සිට පැමිණි මේ නෙගෝෂියේටර්ස්ලාට තීරණය ගන්න හැකියාවක් නැහැ. ඔවුන් අවසානයේ තීරණය ගන්න නම් ඔවුන්ට සිද්ධ වෙනවා සුප්‍රීම ලීඩර් ඉරානයේ සුප්‍රීම ලීඩර් ගාවට ගිහිල්ලා අවසාන තීරණය ගන්න. ඒට එකඟ වෙලා නැවතත් ඉරානයේටම ඔවුන් යනවා. ගිහිල්ලා මේ ඉරානයේ සුප්‍රීම ලීඩර් හිටපු නායකයා කොමෙනි මහතා හමු වෙලා ඔවුන් කතා කරන්න සාකච්ඡා කරන්න දිනක් සහ ස්ථානයක් නියම කරගන්නවා. මෙම අවස්ථාව තමයි බලාගෙන හිටියේ මොසාඩ් සංවිධානය, ඊශ්‍රායලයේ රහස්‍ය ඔත්තු සේවාව.
ඔවුන් ඒ තොරතුරු නිසියාකාරව අරගෙන ඇමරිකාවේ CIA සංවිධානයත් සමග එකතු වෙලා කන්ටිනෙන්ට් ඇටැක් එකක් දියත් කරලා තමයි මේ මෙහෙයුම මෙන්න මේ විදිහට අවසන් කරලා තියෙන්නේ. මේ නිසා තමයි මේ වෙනකොට ලෝක විද්වතුන් මේ සාමාන්‍යයෙන් සිද්ධ වෙච්ච සිදුවීමක් නෙවෙයි මේ ප්ලෑන් කරපු එකක්. ඒ කියන්නේ සැලසුම් කරපු මර උගුලක් විදිහට සඳහන් කරලා තියෙන්නේ. මේ තත්ත්වයන් මේ විදිහට තියෙද්දී ඊළඟ ප්‍රධානම අප්ඩේට් එක වෙන්නේ අලුතෙන්ම තෝරාපත් කරගත් නවතම සුප්‍රීම ලීඩර් ආයතුල්ලා අල් අරාබි මහතා. මොහු දැන්ට මොකද්ද කරන්න යන්නේ? ඔහුගේ ඊළඟ පියවර මොකද්ද කියන එක තවමත් පැහැදිලි වශයෙන් සඳහන් වෙලා නැහැ. නමුත් මේ ඉරාන ජාතිකයන්ගේ පුරුද්දක් තියෙනවා. ඔවුන් ලොකු විනාශයකට මුල පුරන්නට ලෑස්ති වෙලා නම් ඉන්නේ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ ආගමික සිද්ධාස්ථානවල ඔවුන්ගේ ගොඩනැගිලිවල රතු පාට කොඩියක් ඔසවනවා. ඒ වගේම රතු පාට තීන් තාලපනය කරනවා බිල්ඩිං වලට. ඒ විතරක් නෙමෙයි කළු පාට කොඩිත් අපිට දැක ගන්න හැකියාව තියෙනවා. මේ කටයුතු ඔවුන් ආරම්භ කර අවසන් කියලයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම ජම්කරන් කියන ඔවුන්ගේ විශේෂ වූ ඒ ආගමික මධ්‍යස්ථානයේ ඔවුන් රතු කොඩිය එල්ලලා රතු පාට විදුලි බුබුලු වලින් සරසලා තියෙනවා කියලා මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් විශාල පලි ගැනීමේ මෙහෙයුමකට ඔවුන් සූදානම් වී අවසන්. ඊරානයේ ආරක්ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කරන විදිහට මෙන්න මේ ආකාරයෙන් රතු කොඩි ඔසවලා රතු පාට විදුලි බුබුලු දල්වලා ඔවුන් තමන්ම මතක් කරගන්නවා අපේ නායකයා මූණ අතින් මර්මුවටපත් වුණා. ඒ පලිය අපි ගන්නට අවශ්‍යයි කියන එක ඔවුන් නැවත නැවතත් මතක් කරගෙන ඉතාමත් දරුණු ආක්‍රමණයකට ප්‍රහාරයකට පලි ගැනීමට මුල පුරන්න යනවා කියන එකයි වාර්තා වෙලා තියෙන්නේ. බොහෝ දුරට අද රාත්‍රිය එහෙම නැත්නම් හෙට දිනේ ඇතුළත මේ පලි ගැනීමේ ප්‍රහාරයන් දැක බලා ගන්නට පුළුවන් වේවි. මුළු ලෝකයටම ඒ ඉතාමත් දරුණු විදිහට පවතින්නට ඉඩ තියෙනවා. විශාල ජීවිත ගණනාවක් බිලි ගන්නට ඉඩ තියෙන බවයි බොහෝ දෙනෙක් මේ වෙනකොට කනගාටුවෙන් උනත් පිළි අරගෙන තියෙන්නේ. හැබැයි ඉරානය ප්‍රකාශ කරලා තියෙන විදිහට ඔවුන්ගේ මේ සියලුම කටයුතු ඔවුන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ හිටපු සුප්‍රීම ලීඩර් ආයතුල්ලා අල් කමේනීගේ මෘතදේහය භූමි දානය කිරීමෙන් අනතුරුව බවයි ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඉරානයේ මේ වෙනකොට ඔවුන්ගේ පලිගැනීමේ ප්‍රහාරයන් සුළු වශයෙන් ආරම්භ කර අවසන් කියලා සඳහන් වෙන්නේ. ඒ තමයි ඔමානයේ මුහුදු තීරයේ ෂිප් එකක් තෙල් ගෙනියන නෞකාවක් ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා. එය ගිනිබත් වෙන ඡායාරූප මේ වෙනකොට අන්තර්ජාලයට මුදා හැරලා තියෙනවා. ඒ නෞකාවේ ගමන් කරපු 4 දෙනෙක් මේ වෙනකොට මරමුවටපත් වෙලා තියෙන බවටයි වාර්තා වෙලා තියෙන්නේ. මේ ඔමානයට අයත් වුණත් මෙහි ඇග්‍රීමන්ට් එක ගිවිසුම කාත් එක්කද තියෙන්නේ කියලා බලනවා නම් ස්ට්‍රැටජික් ලොජිස්ටික් හබ් කියන ඇමරිකාවට අයත් ආයතනයකට තමයි වායිති වෙන්නේ. එහෙම නැත්නම් ගිවිසුම අත්සන් කරන්න කියලා සඳහන් වෙන්නේ. බ්‍රිතාන්‍යයේ ආරක්ෂක ලේකම් ජාන් හාලි මහතා ප්‍රකාශ කරන විදිහට සයිප්‍රස් වලට ආසන්නව මිසයිල් දෙකක් මේ වෙනකොට ඉරානයෙන් මුදා හැරලා තියෙනවා. මේන් බ්‍රිතාන්‍ය සොල්දාදුවන් කිහිප දෙනෙක් තුවාල ලබා තියෙනවා කියලා වාර්තා වෙන්නේ. මේ බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරන විදිහට මේ වෙනකොට බ්‍රිතාන්‍යයට විරුද්ධවත් ඉරානය තමන්ගේ ප්‍රහාරයන් ආරම්භ කරලා තියෙනවා. ඒ අනුව මේ වෙනකොට රටවල් 10කට විරුද්ධව ඉරානය යුද්ධය ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රහාරය එල්ල කරලා තියෙනවා. ඒ 10 වෙනි රට විදිහට තමයි මේ බ්‍රිතාන්‍ය ප්‍රහාරය සඳහන් වෙන්නේ. තවදුරටත් මේ ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කරලා තියෙනවා ඉරානයේ වෝර් ස්ට්‍රැටජි එක වෙලා තියෙන්නේ ඍජුවම ඇමරිකා එක්සත් ජනපදයේ ඊශ්‍රායලය සමග යුද්ධ කිරීම පමණක් නෙවෙයි ඔවුන්ට මිත්‍රශීලීව කටයුතු කරන මිත්‍ර රටවල් සමගත් එදිරිවාදිකම් ඇති කර ගැනීම ප්‍රහාර එල්ල කිරීම විනාශ කිරීමත් ඔවුන්ගේ අරමුණ වෙලා තියෙනවා. ඒ අනුව මේ රටවල් වලට කියන්නේ ඇමරිකාව සහ ඊශ්‍රායලයට සම්බන්ධ මිත්‍රශීලී රටවල් කොයිද තියෙන්නේ ඔවුන්ගේ නෞකාවන් එහෙම නැත්නම් ඔවුන්ගේ ආරක්ෂක මධ්‍යස්ථාන හමුදා මුරපොළවල් කොයිද තියෙන්නේ කියලා බලලා ඒවට ප්‍රහාර එල්ල කිරීමේ මූලාරම්භය තමයි මේ සයිප්‍රස් ප්‍රහාරය කියලායි ඔහු සඳහන් කරලා තියෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි හෝමෝස් සමුද්‍ර සංධිය මේ වෙනකොට සම්පූර්ණයෙන්ම වසා දාලා තියෙනවා. අපි දන්නවා හෝමෝස් සමුද්‍ර සංධිය තමයි ප්‍රධාන ව්‍යාපාරික නෞකා ගමනාගමනයට යොදා ගන්නා සංදිස්ථානය උනේ. එහෙම නැත්නම් සමුද්‍ර සංධිය උනේ මේ වසා දැමීම තුලින් මේ වෙනකොට මේ නෞකාවන් එම තැනම රැඳී තිබෙන බවටයි වාර්තා වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට නෞකාව නවත්තලා තියෙන හේතුව තමයි උන්ට එතනින් ගියොතින් ලොකු වටයක් ගහලා තමයි ඊළඟට අදාළ ස්ථානයට යන්න සිද්ධ වෙන්නේ. එසේ උන්ට විශාල හිරවැයක් දරන්න සිද්ධ වෙනවා උන්ට. එහෙම නැත්නම් මේ ගමනේ තමයි කෙටි දුරකින් කරගන්න තමයි උන්නේ සමුද්‍ර සංධිය භාවිතා කරන්නේ. දැන් මේ හැකියාව නැති නිසාවෙන් එම තැනම ඒ විදිහටම නෞකාවන් රැඳී සිටින බවටයි වාර්තා වෙලා තියෙන්නේ. මේ විදිහට රැඳී සිටීම තුළින් එක් ප්‍රශ්නයක් තියෙන බවටයි විද්වතුන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ තමයි මේට ප්‍රහාරයක් ඕනෑම වෙලාවක ඊරානයෙන් එල්ල වෙන්න පුළුවන්. මෙසේ එල්ල කිරීම තුළින් ඒ නෞකාවේ තියෙන වෙළඳ ද්‍රව්‍ය විනාශයටපත් වෙනවා. ඒ නිසාවෙන් මුළු ලෝකෙම ආර්ථිකය පහරට ලක් වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නේ මේ ඉරානයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ අතර තියෙන මේ ප්‍රශ්නේ මුළු ලෝකයටම අනවශ්‍ය ලෙස බලපාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ නෞකාවන් විනාශ වීම තුළින් එහි තෙල් මුහුදට එකතු වෙලා විශාල පරිසර විනාශයකුත් සිද්ධ වෙනවා කියන එකයි මූන්ගේ ප්‍රකාශය වෙලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයේ මේ විදිහටම දීර්ඝවුණ තියෙන බොහෝ රටවල් වල කෝපයට මේ ඉරානය පාත්‍ර වෙන්න පුළුවන්. මේ නිසාවෙන් ඉරානයට විරුද්ධව රටවල් එකතු වෙලා
ප්‍රහාර එල්ල කිරීමට එහෙම නැත්නම් විශාල යුද්ධයක් ඇති වීමට ඉඩ තිබෙන බවයි මේ වෙනකොට අනුමාන කරලා තියෙන්නේ. අපි දන්නවා රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය අවස්ථාවේදී රුසියාවට පක්ෂපාතීව එක් කණ්ඩායමක් යුක්‍රේනයට පක්ෂපාතීව තවත් කඳවුරක් මෙන්න මේ විදිහට බෙදී සිටියා. ඒ වගේම ඒ රටවල් ඇතුළතම තමන්ගේ රටට සහ අනිත් රටට සහයෝගය දක්වන පිරිසක් හිටියා. ඒ වගේ තත්ත්වයක් තමයි මේ ව්‍යවසනයේදීත් මේ වෙනකොට ඇති වෙලා තියෙන්නේ. ඒ තමයි අපි දන්නවා අපේ ආසන්න රට වන ඉන්දියාවේ පවා ඇමරිකාවේ තානාපති කාර්යාලයේ වසා දැමීමට පිරිසක් එකතු වුණා. ඒ වගේම තමයි අවසාන වශයෙන් කියන්නට තියෙන්නේ අද ලෝකයේ බොහෝ රටවල් තරහ කරගෙන තියෙනවා ඊරාන් කිසියම් හෝ හේතුවක් මත ඔවුන් අසාධාරණයකට ලක් වෙලා තියෙන්න පුළුවන් එසේ නොමැති වෙන්නත් පුළුවන් මේ කෝක කෙසේ වෙතත් මේ වෙනකොට මම කලින් ප්‍රකාශ කරා රටවල් 10කට විරුද්ධව ප්‍රහාරයන් එල්ල කරලා තියෙනවා ඊරානය ඒ නිසාවෙන් හරියටම අපි බැලුවොතින් බ්‍රිතාන්‍ය වෙන්න පුළුවන් ඇමරිකා එක්සත් ජනපදයේ වෙන්න පුළුවන් සෞදි අරේබියාව එක්සත් අරාබි රාජධානිය මෙන්න මේ වගේ රටවල් බොහෝමයක් එකට එකතු වෙලා ඉරානයට විරුද්ධව නැගී සිටින්න හැකියාව තියෙනවා මේ ප්‍රහාරයන් මෙන්න මේ විදිහට දියත් වීම තුලින් මුළු ලෝකයේම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇතිවීමට ඉඩ තියෙන බවයි බොහෝ දේශපාලන විද්වතුන්ගේ මතය වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ වෙනකොට අලුත් අප්ඩේට්ස් මට ලැබිලා තියෙන්නේ. අලුත් අප්ඩේට්ස් ලැබු සැනින් එසැනින්ම අලුත් අප්ඩේට් අරගෙන එන්න මම සූදානම්. මේ සඳහා අවශ්‍ය කරන සපෝට් එක ධෛර්යය ඔයගොල්ලෝ ලබා දෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ සියලු දෙනා හමු වනතුරු ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.